සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්නේ ඔයාගේ මේ දවස්වල තියෙන ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා, තෙල් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි QR code එකක් හදාගෙන ඒකට තමයි දැන් තෙල් ගහන්න ඕනි. ඉතින් ඔයාලට QR code එක හදාගන්න ගියාම ප්‍රශ්න රාශියක් එනවා. ඒ හැම ප්‍රශ්නයකටම ඒ කියන්නේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද QR code එක ගන්න? නැත්නම් පරණ QR code එක නැවත ලබා ගන්න කොහොමද? එහෙම නැත්නම් ඔයා කායින් හරි වාහනයක් අරගෙන ඒ වාහනේට QR code එක ගන්න යනකොට තියෙන ප්‍රශ්නේ කොහොමද निराकरण කරගන්නේ? ඒ හැම දෙයකටම උත්තර එකම වීඩියෝ එකකින් මම ගේන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා මුලින්ම එන්න ඕනේ මෙන්න මේ site එකට. මෙන්න මේ site එකට ආවට පස්සේ මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් මේකට එන link එක මගේ වීඩියෝ එකට පහලින් comment එකේ pin කරලා තියන්නම්. ඉතින් ඔයා එකකින් ආවට පස්සේ මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් ඔයාලට මෙතන ඉංග්‍රීසි වලින් බලන්නත් පුළුවන්. ඒකට සිංහලෙන් බලන්නත් පුළුවන්. ඉතින් තමිල් වලට දානවා තමිල් වලට දාගන්නත් පුළුවන්. ඉතින් මම ඉංග්‍රීසි වලට දාගන්නවා මෙතන. මෙතන දාගත්තට පස්සේ මම වැඩි කතා නැතුව වීඩියෝ එක ඉක්මනට කරන්න ඔයගොල්ලන්ට පේන්න. ඉතින් පහළට ආවට පස්සේ මෙතන මේ vehicle කියලා තියෙනවා. යට තියෙනවා vehicle registration තියෙනවා. vehicle login තියෙනවා. ඉතින් මම දැන් ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට vehicle registration එක කරන්නේ කොහොමද කියලා මම පෙන්නන්න. ඉතින් ඔයාලකට vehicle registration කියන එකට ටික් එක දාන්න ඕනි. ඒ කියන්නේ මේකේ තියෙන්නේ ඔයා අලුතෙන් QR code එකක් නිර්මාණය කරගන්න ඕන තමයි මේ registration එක කරන්න ඕනි. හරිද? ඉතින් ඔයාලට QR code එකක් තියෙනවා නම් මේකට එන්න අවශ්‍ය නැහැ. නැති කෙනෙක් තමයි මේකට registration එක කරගන්න එන්න ඕනි. හරිද? ඉතින් ඔයා මේකට ආවට පස්සේ fill කරගන්න ඕනි personal details. ඒ කියන්නේ ඔයාගේ සත්ත්ව ජීවිතතොරතුරු තමයි මේකට දෙන්න ඕනි. හරිද? මෙතන ඉස්සෙල්ලාම ඔයා දෙන්න ඕනි ඔයාගේ ID number එක. හරිද? ඉතින් ID number එක මෙතන ඔයා ගහ ගන්න ඕනි. මේ විදිහට මම මගේ ID number එක මෙතන ගහ ගන්නවා. right මෙතන මේ විදිහට ID number එක ගහගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන කැමති නම් NIC එක වෙනකොට passport එක දාගන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මම NIC එක දාගන්නවා මෙතන. ඊට පස්සේ mobile number ඒ කියන්නේ NIC ගහුවට පස්සේ ඉතින් පහලින් තියෙනවා mobile number කියලා. ඉතින් ඔයා ඒක ඊළඟට mobile number එක ගහ ගන්න ඕනි. ඉතින් ඔයාට ළඟ තියෙන phone එකේ mobile number එක තමයි මෙතන ගහ ගන්න ඕනි. ඉතින් mobile number එක මේ විදිහට මම ගහ ගන්නවා. ඊට පස්සේ ඉතින් ඔයාලා මෙතන යටින් පෙන්නනවා send OTP. ඒ කියන්නේ මේ නිල් පාට කොටුව ඇතුලේ තියෙන send OTP කියලා. ඔයා මේක ටික් කරන ඕනේ එකපාර. ඒ කියන්නේ message එකක් යනවා. අපේ ෆෝන් නම්බර් එකට දැන් මේ දීපු ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එනවා. ඒ එන OTP එක අපි මෙන්න අතර මේ OTP කියලා තියෙන්නේ. ඒකට දෙන්න ඕනේ. හරිද? ඉතින් විනාඩි 5ක් ඇතුළත තමයි OTP එක එන්නේ. ඉතින් මේ විනාඩි 5 ඇතුළත කොහොමද අපි OTP එක දාගන්න ඕනේ. රයිට්. ඉතින් මගේ ෆෝන් එකට OTP එක ආවා. මම ඒක හිමීට දාගන්නවා මෙතන. ඉතින් ඔයාලට මම තව දෙයක් කියන්න මේ OTP එක දාද්දි ඔයා කියන්නේ ඔයාලට 19 කියන නම්බර එකකින් තමයි ඔයාලට OTP එක එන්නේ. හරිද? ඉතින් සමහර වෙලාවට මම ඔයාලට ඒක පස්සේ කියන්නම් වීඩියෝ එක කරගෙන යනකොට. ඉතින් 19 කියන නම්බර එකකින් තමයි ඔයාලට අනිවාර්ය OTP එක එන්න ඕනි. වෙන OTP නෑ. හරිද? ඉතින් මේ විදිහට මම OTP එක දාගන්නවා. right OTP එක දාගත්තට පස්සේ මම verify කියලා option එකක් තියෙනවා. ඒක verify කරගන්න ඕනේ. හරිද? ඉතින් මම දැන් verify කරගන්නවා. right ඔයාලට වෙන මේ කොළ පාට ලකුණින් හරි ලකුණ දක්වලා තියෙනවා. OTP send එකත් හරි verify එකත් හරි කියලා මේගොල්ලෝ පෙන්නනවා. හරිද? ඊට පස්සේ යටට ආවට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ ඔයාගේ ඒ කියන්නේ නම ගහන්න තියෙනවා. first name තියෙනවා, last name තියෙනවා, address එක තියෙනවා. ඉතින් මේ option තුන හරිම ලේසි ටග් ගාලා ගහ ගන්න පුළුවන්. ඉතින් මෙතන මම මේ විදිහට ඔයාගේ නමේ මුල් කැල්ල ගහ ගන්න. ඉතින් මම මේ විදිහට මගේ නම ගහ ගන්නවා. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක ඔයාගේ ඩෙන්ටිටි තියෙන විදිහට මෙතන දාන්න ඕනේ. හරිද? ඇඩ්‍රස් එක ගහනකොට අනිවාර්යෙන් ඔයාගේ ඩෙන්ටිටි තියෙන විදිහට ඔයාගේ ඇඩ්‍රස් එක ගහ ගන්නවා. ඉතින් මම ඇඩ්‍රස් එකක් ගාලා මෙතන දාගන්න. right මේ විදිහට මම ඇඩ්‍රස් එකක් ගහන මෙතන next දෙනවා. හරිද? right next දුන්නට පස්සේ ඔන්න දැන් වෙනවා වගේ වාහනේ විස්තර ටික දාගන්න ඕනේ. හරිද? ඉතින් මෙතන මේ ඔයාගේ ඉංග්‍රීසි අකුරු තුන කියන්නේ නම්බර් ප්ලේට් එකේ ඉංග්‍රීසි අකුරු තුන මෙතන දාගන්න. ඒ කියන්නේ අකුරු දෙක නම් දෙක දාන්න, තුනක් නම් තුන දාගන්න. හරිද? ඉතින් මම මේ විදිහට දාගන්නවා. ඊගාට මෙතන දාන්න ඕනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු තුනෙන් පස්සේ ඔයාගේ නම්බර් ප්ලේට් එකේ තියෙනනේ අංක ටික. ඒ අංක ටික මෙතන දාගන්න. ඊගාට ඔයා මෙතන දාගන්න ඕනේ vehicle type එක. කියන්නේ කාර් එකද, වෑන් එකද, බයික් එකද කියන එක ඔයා මෙතන දාගන්න ඕනේ. හරිද? ඉතින් මෙතන මම බයික් කියන එක දාගන්නවා. ඉතින් මෙතන තියෙනවා වගේ chassis number එක. හරිද? ඉතින් chassis number එක වගේ පොතේ දකුණු පැත්තේ කරලා උඩ තියෙනවා chassis number එක කියලා නම්බර් ගහලාම තියෙනවා. නැත්නම් වාහනේ ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයා අදාළ chassis number එක මෙතන දාගන්න ඕනේ.
රයිට් ඊළඟට කරන් තියන්නේ ඔයාගේ chassis number දාගන්න. මෙතන ඔයා chassis number දාගන්න ඕනි. ඉතින් මේ විදිහට මම මගේ chassis number දාගන්නවා. ඊට පස්සේ මෙතන ඔයා දාගන්න ඕනි I agree to the කියන එක මෙතන ටික් එක දාගන්න. ටික් එක දාගෙන මෙතන register කියන එක ක්ලික් කරන්න. ඔතන register ක්ලික් කරපු ගමන් ඔයාගේ QR code එක මෙන්න මේ විදිහට වැටෙනවා. මෙතනින් ඔයාලට download කියන icon එකෙන් භාගත කරගන්න පුළුවන්. QR code එක භාගත කරගන්නත් පුළුවන්. හරිද? ඒ විදිහට තමයි ඔයාගේ අලුතෙන් නම්බර් එකක් රෙජිස්ටර් කරගෙන ඒ විදිහට තමයි QR code එක ඔයාලට ගන්න තියෙන්නේ. රයිට්. ඒක තමයි පළවෙනි ඔප්ෂන් එක. ඊගාට අපි යමු බලන්න ඔයාගේ කියන්නේ ඔයාට QR code එකක් කලින් අරගෙන තිනවා. නමුත් දැන් ළඟ නැහැ. ඒක ගන්න කොහොමද කියන එක බලන්න තමයි ඊගාට යන්නේ. රයිට්. අපි ඊළඟට යමු කොහොමද ඔයාගේ ළඟ නැති QR code එක ඔයා නැවත ඔයාගේ ළඟට ගන්න කියලා. හරිද? රයිට්. ඊට පස්සේ මෙතන දිනවා මේ ඉන්ටර්ෆේස් එකට වෙන්න ඕනේ. හරිද? ඉතින් ඔයාලා මේ මුලට මෙන්න ඕනේ. ආවට පස්සේ මෙතන දිනවා vehicle login. දැන් අපි යන්නේ ඒ කියන්නේ ඔයා කලින් QR code එක අර ගිය පාර අරන් තිනවා. දැන් ඔයා ළඟ QR code එක නැහැ. ඒක ගන්න තමයි දැන් යන්නේ. හරිද? ඒ කියන්නේ ඔයා කලින් QR code එක හදපු කෙනෙක්. ඉතින් ඔයාට තමයි මේක ඇල වැදගත් වෙන්නේ. හරිද? ඉතින් මෙතන දිනවා vehicle login කියලා. හරිද? ඔයා අන්න එකට යන්න ඕනේ දැන්. ඒකට ගිහිල්ලා ඔයා කරන්න ඕනේ මෙතන ඔයාගේ කලින් QR code එක හදන්න ඔයා දුන්න contact number එක දිනවනේ ඔයාගේ phone number එක. ඒ number එක තමයි මෙතන දෙන්න ඕනේ. හරිද? ඉතින් මේ විදිහට මම දෙනවා මගේ කලින් QR code එක හදන්න දීපු phone number එක මම මෙතන දෙනවා. රයිට්. මේ වගේ ෆෝන් නම්බර් ඉදලා දෙපාරක් චෙක් කරලා බලන්න ෆෝන් නම්බර් එක හරියටම දුන්නද නැද්ද කියන එක. හරිද? නැත්තම් තමයි ඔයාට අර එක එක එරර් එන්නේ. රෙජිස්ටර් වෙන්න යනකොටත් එක එක එරර් එන්නේ. ID නම්බරේ වවා ගහන එක හරියටම ගහනද කියලා චෙක් කරලා බලන්න ඕනි. ඊට පස්සේ තමයි ඉස්සරහා ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. හරිද? ඉතින් දැන් මම යනවා මෙතන මේ send OTP කියලා තියෙන කහ පාටින් වෙලා. ඒක ටික් එකක් දානවා. හරිද? ඉතින් දැන් මට පස්සේ සාර්ථක OTP එක send වුණා කියලා මට මැසේජ් එකක් ඇවිල්ලා තිනවා. ඒ වගේම මෙතන මේ countdown එකක් යනවා විනාඩි 5ක. ඒ කියන්නේ විනාඩි 5ක් ඇතුළත ඒ යන OTP එක අපි මෙතනට දාලා login දෙන්න ඕනේ. නැත්නම් අපිට login වෙන්න බෑ. හරිද? ඒක හදලා තියෙන අපේ safety එකමයි. ඉතින් මම දැන් OTP එක නම් පොඩ්ඩක් බලලා ඉන්නවා. රයිට්. මට දැන් OTP code එක ආවා. මම ඒක දැන් මෙතනට දාගන්නවා. රයිට්. දැන් මම login දෙනවා. රයිට්. මේ විදිහට තමයි අපිට පෙන්වන්නේ ඉන්ටර්ෆේස් එක. හරිද? ඉතින් මේක තමයි QR code එක කලින් හදපු QR code එක මේක තමයි. මේ උඩින්ම වැහලා තියෙනවා බයික් එකේ නම්බර් එක. ඉතින් QR code එකක් තියෙනවා මෙතන. ඉතින් අපිට මෙතන QR code එක මේ කොළ පාටින් තියෙන්නේ download QR කියලා. ඒකෙන් download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් කොහෙට හරි ගිහිල්ලා ඒ කියන්නේ print එකක් ගන්න තැනකට ගිහිල්ලා print එකක් ගන්න පුළුවන් අපිට ඒක. හරිද? කිසිම ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් phone එකකින්ම අපිට display කරලා පෙන්වන්න පුළුවන් තෙල් ගහන යන තැනට ගිහිල්ලා. හරිද? ඒක කිසිම ගැටලුවක් නැහැ. ඊගාට තව තියෙනවා මෙතන මේ send QR to my mobile කියලා. කියන්නේ ඔයාගේ phone number එකටත් මේ QR එක මේ නිල් පාටකින් send කරලා යවා ගන්නත් පුළුවන්. ඒතර phone එකට link එකක් යනවා download කරගන්න පුළුවන් විදියට. right. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔයා හිතන්නකෝ ඔයා බයික් එකක් වෙන කාට හරි විකුණනවා. දැන් ඔයා දැන් නෙමෙයි මීට කලින් තමයි QR code එක ඔයා හදලා තියෙන්නේ. හරිද? එතකොට ඔයා විකුණපු කෙනා ඉන්නවනේ. එයාට කීයටවත් QR code එක හදාගන්න බෑ. හේතුව ඔයා කලින් හදලා තියෙන හින්දා. හරිද? එතකොට ඔයාගේ නමර තමයි QR code එක තියෙන්නේ. එතකොට දැන් ඔයාට කරන්න තියෙන්නේ එයාව contact කරගෙන ඔයාගේ QR code එක මේ QR code එක මගේ QR code එක කියලා ඔයාට දෙන්න පුළුවන්. හරිද? ඒක එයාට කියලා වැඩේ කරගන්න පුළුවන්. ඒක එක විදියක්. දෙවෙනි විදිය තමයි ඔයාට පුළුවන් ඔයාගේ QR code එක මෙතන delete කියලා දාන්න. මෙතන delete profile කියලා තියෙන්නේ. මේක ටික් කරපුවම මේක delete වෙලා යනවා. ඒ කියන්නේ ඔයාගේ නම්බරෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. net එකෙම. හරිද? එතකොට එයාට හදාගන්න පුළුවන් එයාගේ නම්බරෙන් QR code එක. ඕකම තමයි වත් කරන්න ඕනේ. ඉතින් ඔයා කායින් හරි බයික් එක අරන් තිනවනම් මොකක් හරි වාහනයක් අරන් තිනවනම් QR code එක ඔයාට හදාගන්න විදිහක් නැත්තම් හදාගන්න තියෙන එකම ක්‍රමය තමයි ඕක. ඔයා ඒ කියන්නේ ඔයා අයිතිකාරයට කතා කරලා ඔයා රෙජිස්ටර් වෙලා තියෙන එක අයින් කරලා දෙන්න කියලා මෙන්න මේ විදිහට අයින් කරගන්න ඕනේ. මේ විදිහටම log වුණා. log වෙලා මෙතන මේ delete profile කියලා තියෙන්නේ. ඒක ටික් එක දාපුවම මේක සම්පූර්ණයෙන් delete වෙලා යනවා. right. මම හිතුවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. අනිවාර්යෙන්ම තේරුම් කරලා දෙන්න විස්තරي මේකයි කරන්න තියෙන්නේ කියලා. right. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like කරන්න. like කරලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට හැමෝටම සුබ දවසක්.